හායි අද මම ඔයාලට කියලා දෙන්න හිතුණා ඉන්සිපල් ශිපර් එකක් අල්ලගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ට ඒක අමාරුයි කියලා තිබුණා. ඉතින් ඒක අල්ලන විදිහ කියලා තිබුණා. ඉතින් ඒක අද අල්ලගන්න විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මම මේ විදිහට රෙදි කෑල්ලකුයි ඉන්සිපල් ශිපර් එකකුයි අරන් තියෙනවා. ඉතින් ඒක ඔයාලා එකම පාටින් ගන්න මම ඔයාලට මේ පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මේ පාට දෙකකින් අරන් තියෙන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ හෙඩ් එක මෙන්න මේ විදිහට තියෙන එක යම යටට තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට මාක් කරන්න මුකුත් ඕනේ නැහැ. මෙන්න මේ විදිහට තියාගන්න. එකලා අපි මෙන්න මේ ධාරේ ළඟින්ම මේ ශිපර් එක යන තැනින්ම ළඟින්ම මහගන්න මම මේ වලට වෙනම නූලකුත් දාලා තියෙන්නේ. ඒක පේන්න ඕන නිසා හොඳින් මේ විදිහට මේක මේ ළඟින්ම මහගෙන යන්න. දැන් අපි මහමු මෙන්න මේ විදිහට ළඟින්ම මහගන්න. මේකත් අහරවලා අපි මෙතන මේ ළඟින්ම මහ ගන්නවා. දැන් හොඳට ටැග් කරගන්න ඕනේ අවසානට මහන තැන. හොඳින් ටැග් කරගෙන මහ ගන්න. බලන්න මෙන්න මේ විදිහට. මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි. විනාඩි දෙකක්වත් ගියේ නැහැ. මේ විදිහට තමයි මේක තියෙන්නේ. මෙතන අග අවසානයේ හොඳට ටැග් කරලා මහන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. මෙන්න බලන්න ශිපර් එක. මෙහුම් වාසි මුකුත් පේන්නේ නැහැ. මෙහුම් පාරවල් මුකුත් පේන්නේ නැහැ. ඉතින් ඊටම ලේසියෙන් මහ ගන්න පුළුවන් ශිපර් එකක් තමයි මේකත්. හරිම නීට් එකට තියෙනවා මේක අල්ලපුවාම මෙහෙන් උඩින් මැහුම් එහෙම පේන්නේ නැහැ. ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ගිහින් එන්න. බයි.